ආයුබෝවන්. අද අපි ඔබ වෙකගෙන යන්නයි හදන්නේ මධ්‍යධරණීය මුහුදේ හදවතෙම සැඟවිලා තියෙන ඇත්තටම පුදුම හිතන කඳු නැගීමේ මාවතක් දිගේ යන ගමනකට. ඉතින් මේ වික්‍රමය විශාලත්වය කොහොමද හිතන්නකෝ. කිලෝමීටර් 128ක් දිග වටරවුමක්. ඒ විතරක් නෙවෙයි මේ ගමනේදී මීටර් 5670ක දෙවන්ත උසක් උඩටම නගින්නත් ඕන. ඇත්තම විස්මයජනකයි නේද? හැබැයි මේ ගමන නිකම්ම ඉලක්කම් ගැන විතරක් නෙවෙයි. නෑ. ඒකට වඩා ගැඹුරු දෙයක් තියෙනවා. මේ සියල්ල පිටුපස තියෙන බලගතු දර්ශනය තමයි නිම්න එක්කරන කඳු. හොඳයි ඉතින්. අවුරුදු 8ක් තිස්සේ කරපු මේ දැවන්ත ව්‍යාකෘතිය පිටුපස තිබුණු දැක්ම මොකද්ද? මේකේ නිර්මාතෘ ජෝන් එලිස් ආන්ද්‍රේස් පැහැදිලි කළා වගේ ඉලක්කේ වුණේ නිකම්ම පාරකට සලකුණු දාන එකට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. මූලික සංකල්පය තමයි භෞමික කොඳුනාරටියක් ගොඩනැගීමේ. ඒ කියන්නේ අලුත් පාරවල්. අමතක වෙලා ගිය ඉතිහාසය නිසා එකිනෙකාගෙන් ඈත් වෙච්ච ගම් සංස්කෘතීන් ආර්ථිකයන් මේ හැමදේම පරණ පාරවල් දිගේ ආයතයකට සම්බන්ධ කරන එක. හරියට මේ මුළු ප්‍රදේශයටම අලුතින් කොන්දක් හයි කරනවා වගේ වැඩක්. ඉතින් මේ මාවත ඇත්තටම මේ ප්‍රදේශයට යහපතක් කරන දෙයක් කියලා සාධික වෙන්න ඕන් හරියම පැහැදිලි මූලධර්ම ටිකක් අනුගමනය කළා. ඒ කියන්නේ මේකේ හැම දෙයක්ම හිතාමතා කරපු දේවල්. අහම්බෙන් උණු දේවල් නෙවෙයි. හරි. එහෙනම් අපි යමු මේ ගමනට. මේක ඇත්තටම අදියර 6කට බෙදපු අපූරු කතාවක් වගේ. පරණී අදියර පටන් ගන්නේ මල්ලෝර්කානු උරුමයක් බෙදා ගන්න නගර දෙකක් සම්බන්ධ කරමින්. ඒ විතරක් නෙමෙයි ගමන පටන් ගත්ත ගමන්ම අපිව කෙලින්ම ඇදගෙන යන්නේ ඒ ප්‍රදේශයේ තියෙන ජනකතා ලෝකයට. මේ මාවතේ රසවත් දේවල් වලින් එකක් තමයි එකත් එක්ක බැඳුණු කතා. උදාහරණයක් තමයි එල් සගින කියන බෙහෙසුණු ගෝනි බිල්ලාගේ කතාව. ඉස්සර ළමයි හවස් වෙන්න කලින් ගෙදර ගෙන්න ගන්න එයාලව බය කරන්න මේ කතාව පාවිච්චි කරාලු. දෙවනි අධ්‍යයනයේදී අපි ගමන් කරන්නේ ඔලිව් වතු වලින් පිරුණු ඇත්තරම කිසිම කෙනෙක් අත නොගැහුවා වගේ තියෙන මනස්කාන්ත නිම්නය කරහා. මෙතනදී අපිට හම්බ වෙනවා එදිනෙදා පාවිච්චි කරන දේවල් ඇතුලේ සැඟවුණු පුදුම කටා. අර ඇමරිකාවෙන් ආපු මොබිලා, ලීයෙන් හදපු දොරවල් වගේ. මිනිස්සුවේ ලීයට ඒ නම දැම්මේ නැව්වල ලේබල් එකේ තිබුණු වරායේ නම දැකලා ඒක ලී වර්ගයක් කියලා හිතලා. තුන්වෙනි අදියර තමයි මේ ගමනේ තියෙන කදුකරම කොටස. අපි ඇවිදගෙන යන්නේ ශතවර්ෂ ගාණක් තිස්සේ මිනිස් අතින්ම හැඩගැස්වුණු භූදර්ශනයක් මැදින්. මෙතනදී වියලි ගල්බැමි කියන දැවැන්ත උරුමය තමයි අපේ නිරන්තර සගයා. හිතලා බලන්න හැම ගලක්ම කවුරු හරි කෙනෙක් අතින් අල්ලලා එහා මෙහා කරලා තියෙනවා. ඒක මේ හුදකලා ගොවිපළවල ජීවිතය කොච්චර කඩක වුණාද? ඒ වගේ මේ ජීවිතය කොච්චර සුන්දර වුණාද කියන එකට නිහඬ සාක්ෂියක්. හතරවෙනි අදියර අපිව ගෙනියන්නේ ඓතිහාසික ගම්මාන 8ක මාවත දිගේ. මේකෙන් කරන්නේ ඒ ප්‍රජාවන් සහ යාළගේ පුදු උරුමය එකට සම්බන්ධ කරන එක. මේ ගමනේදී අපිට පේනවා භූදර්ශනයේ තියෙන සමහර දේවල් අතීත කතා කියන හැටි. උදාහරණයක් තමයි මේ පොදු රෙදි සෝදන තැන්. මේවා ඇත්තගම අතීතයේ පැතිරුණු දරුණු කොලරා වසංගතයක් වගේ මහජන සෞඛ්‍ය අර්බුද ගැන කියන කතාවක කොටසක්. පස්වෙනි අධ්‍යයනයට එනකොට මේ මුළු ව්‍යාපෘතියේම හදවත වගේ දෙයක් අපිට හම්බෙනවා. ඒ තමයි කාලයත් එක්ක සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා ගිය පාරක් නැවත සොයා ගැනීම. මේ අමතක වෙලා ගිය පාර හොයාගත් එක තමයි මේ ව්‍යාපෘතියේ තීරණාත්මකම මොහොත. මොකද ඒකෙන් තමයි කඳු නිම්න එක් කරනවා කියන අදහස අස්පනා පිටම ඔපුනේ. ඒ කියන්නේ මේ කඳු කියන්නේ මිනිස්සුන්ව වෙන් කරපු බාධක නෙවෙයි, එකට සම්බන්ධ කරපු පාලම්. හොඳයි. දැන් අපි එන්නේ ගමනේ අවසාන අධ්‍යයනයට. මේකෙන් අපිව ආයෙත් ආරම්භ කරපු තැනටම ගෙනියනවා. හැබැයි ඒ යන්නේ හරිම සුවිශේෂී, ඒ වගේම සංවේදී කතාවක් තියෙන තැනක් පහු කරගෙන. මේ පාර වැටිලා තියෙන්නේ ෆොන්ටෙල්ස් කියන තැන ළඟින්. මේක ඇත්තටම සංකීර්ණ කතාවක් තියෙන තැනක්. එක පැත්තකින් ලෙඩ රෝග සහ ඒ ගැන තිබුණු බය, අනික් පැත්තෙන් මනුෂ්‍යකම සහ කරුණාව. මේ හැමදේම එකට පැටලිලා තියෙනවා. ඉතින් මේ ඉදිරිපත් කිරීම ඉවර වෙන්නේ නිකම්ම මාවත ගැන විස්තර කරලා නෙවෙයි. ඒකෙන් හදිසි ක්‍රියාමාර්ගයක් ගන්න කේද කරන බලවත් ඉල්ලීමකින්. කතුවරයා මෙතනදි කරන සැසඳීම හරිම තියුණුයි. හිතන්න, ලැබුගින්නක් කියන්නේ දරුණු ව්‍යසනයක්. ඒත් කාලයත් එක්ක භූදර්ශනයට පුරවන් ආයෙත් යථා තත්වයට එන්න. හැබැයි පාලනයක් නැති සංවර්ධනය නිසා වෙන හානිය. ඒක එහෙම නෙවෙයි. ඒක ආපහු හැරවන්න බැරි සදාටම පවතින කැලලක්.
ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි මේ භූදර්ශනය ආරක්ෂා කරනවා කියන්නේ දියුණුව නවත්තනවා කියන එක නෙවෙයි. ඒ වෙනුවට මේ මිනිස්සුන්ට ගෞරවාන්විත නවීන ජීවිතයක් ගත කරන්න පුළුවන් වඩා හොඳ තිරසාර අනාගතයක් නිර්මාණය කරන එක. මේකෙන් තමයි මේ මුළු ව්‍යාපෘතියම හරය අපූර්වට පැහැදිලි වෙන්නේ. මේ මාවත කියන්නේ අවසානයක් නෙවෙයි. ඒක ඊට වඩා විශාල සංවාදයක ආරම්භයක් විතරයි. නිම්න යාකරන මංපෙත් හඳුනාගත්තා. දැන් ඒ නිම්න ආරක්ෂා කරන සම්බන්ධතා ගොඩනගන්නේ කොහොමද?